ආයිබෝන් අද දේශීය හඬ ජනතාව ඉදිරියේ තබන්නේ ජනතා විමුක්ති පෙරමුණට අතීතයේ අමතක වීමේ සැබෑ තතු පිළිබඳවයි. ජනතා විමුක්ති පෙරමුණේ අතීත කතාව අමතක කරන්නට අවශ්‍ය නිසාමයි ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවට ජාතික ජනබලවේගයන් නාමය ජනතාව ඉදිරියේ තැබුවේ. ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නිර්මාතෘවරයා වන රෝහණ විජේවීර 1964 වර්ෂයේ පටන් තමන්ගේ දේශපාලන ගමනේදී විශාල කැපවීම් කරමින් වද බන්ධන වලට ලක්වමින් තමන්ගේ දහඩිය කඳුළු අවසානයේ ජීවිතේ කැප කරමින් JVP එක නිර්මාණය කරන ලදී. එම නිර්මාණකරුවා පිළිබඳව අද ජනතා විමුක්තිපෙරමුණේ නියෝජනය කරන ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලයේවත් වචනයක්වත් කතා කරන්නට සූදානම් නැත. ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායකයින්ට අතීතය අමතක වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒක මෙසේ පැහැදිලි කරත් නිවැරදිය. තම මුළු ජීවිත කාලයේම දේශපාලන ව්‍යාපාරයේ වෙනුවෙන් කැපකල රෝහණ විජේවීරගේ බිරිඳ සහ දරුවන් අද ජීවත් වෙන්නේ වැලිසර නාවික හමුදා කඳවුර තුලය. ඔවුන් ආහාර ගන්නේ කෙසේද? ඔවුන්ට නේවාසික පහසුකම් ලැබෙන්නේ කෙසේද? ඔවුන් සෞඛ්‍ය පහසුකම් ලබා ගන්නේ කෙසේද? ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ කෙසේද? කිසිවක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අද වෙනතුරු සිතා නැත. රෝහණ විජේවීරයන්ගේ හිතවතුන් විසින් ජාත්‍යන්තරයේ සිට ඔහුට ඔහුගේ බිරිඳට දරුවන්ට ජීවත් වීමට නිවසක් හදා ගැනීමට එවන් ලද මුදල්වත් අවමතරමින් ජයිපේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් පාලකයින් නායකයින් විසින් ලබා දීමට කටයුතු කර සිදු කර නැත. මෙම තත්ත්වයේ ගත්විට JVP එක රටේ ජනතාවට කෙසේ සලකයිද යන ප්‍රශ්නය ඕනෑම කෙනෙකුට ප්‍රශ්නගත මාතෘකාවකදී. විජේවීර කෙනෙක් නොසිටින්නට ජනතා විමුක්ති පෙරමුණක් නැත. ජනතා විමුක්ති පෙරමුණක් නොතිබෙන්නට ජාතික ජනබලවේගයක් නැත. ජාතික ජනබලවේගයක් නොතිබෙන්නට අනුර කුමාර දිසානායකට ජනාධිපති පදවිය සහ ඔහුගේ සහචරයන්ට අමාත්‍ය මණ්ඩල සභික ධූරව ලබන්නට හැකියාවක් නැත. මේ පිළිබඳව වුන් මොහොතකටවත් සිතා ආවම තරමින් චිත්‍රාංගනී විජේවීරට සහ දරුවන් දෙතුන් දෙනාටවත් නිවසක් සහ ඔවුන්ගේ යැපීමට ප්‍රමාණවත් දීමනාවක් ලබා දෙන්නේ නම් පෘථිවිදී පක්ෂයක් ලෙස සැලකිය හැක. එසේ නැතිනම් රටේ අන් ජනතාව ගැන කෙසේ සිතයිද? අපි ආදරණීය ලක්වැසි ජනතාවෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව දෙතුන් වතාවක් හිතන්න. ඔබ දරන මතය පිළිබඳව මෙහි සටහනක් තබන්නේ නම් ඒ ඉතාමත් වැදගත්. බොහොම ස්තුතියි.